Hi friends, ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අපේ ෆැමිලි එක ඩිසයිඩ් කරා මේ පාර ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. ඉතින් අපි ට්‍රිප් එකට තෝරගත්තේ ඇල්ල නුවරඑළිය බලලා එන්න. ඉතින් දැන් අපි මේ යන ගමන් පොඩි වැස්සකුත් තියෙනවා. කහවත්ත ටවුන් එකෙන් අපි නතර කරා අපිට යන්න ඕනේ පාර අහගන්න. සක්යාලු ඔක්කොටම අපි මේ පොඩි ට්‍රිප් එකක් ඇවිල්ලා ඉන්නේ ඇල්ලේ යන ගමන්. අද නිවාඩු දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකට ඇල්ලේ යන ගමන් ඉතින් පොඩි vlog එකක් කරන්න හිතුවා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඇත්තටම බෙලිහුල්ලෝයේ අපි ඉන්නේ. මෙතන තියෙනවා බෙලිහුල්ලෝයෙන් බහිනවා බෙලිහුල් ඔය හිරිකටුවේ කියලා. ලස්සන නාන්න තියෙන තැනක්. මේ තමයි හිරිකටුවය. හිරිකටුව එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ඇතුළට යන්න ඕනේ. එන්ට්‍රන්ස් එකට ටිකට්ස් මෙයාලා ගන්නවා. එක්කෙනෙක්ට 30 rupees වගේ තමයි යන්නේ. ඉතින් අපේ බෑග්ස් ඔක්කොම අරගෙන අපි නාන්න යනවා. හරිම ලස්සනයි මේ ඇල්ල. ඔයාලත් අනිවාර්යෙන් නුවරඑළිය වගේ යනවා නම් මේ ඇල්ලේ අනිවාර්යෙන් නාලා යන්න. හැබැයි නාන්න ටිකක් අමාරුයි. වතුර නම් මාරම සීතලයි. හැබැයි නාන්න තමයි හිතෙන්නේ. මේ හිරිකටුවේ පටන් ගන්නේ බලංගොඩ නන්පේරියල් වතුයායෙන්. ඉතින් ඒක තමයි මේක මෙච්චරටම සීතල. ඔයාලට පේනවා අපේ මල්ලි තාත්තයි නම් හොඳටම බහැලා නානවා. එයාලට නම් සීතල ගානක් නෑ වගේ. හැබැයි මම නම් චුට්ටක් බහින්න අකමැති වුණා. මොකද වතුර නම් මාර සීතල නිසා. ඇත්තටම අපි මේ පැත්තට යනකොට ගොඩාක් සෙනඟ හිටියා. දැන් නම් ටිකක් අඩුයි. දැන් නම් වෙලාව 12ට විතර ඇති. අපි මේ විදිහට නාලා ඉන්නකොට එකපාරටම වැස්සක් පටන් ගත්තා. ඒ වැස්ස නිසා ගොඩාක් සීතල දැනුණා. ඒක නිසා අපි ආයෙ ගියා. අපේ කායකට ගිහිල්ලා අපි ඇඳුම් චේන්ජ් කරගෙන ආපහු අපේ ට්‍රිප් එක යන්න ස්ටාර්ට් කරා. හිරිකඩුවෙන් නාලා ඉතින් අපි අපේ ලන්ච් එක ගන්න අපි මේ රෙස්ටොරන්ට් එකට ආවා. ඉතින් ඊට පස්සේ අපි ගියා ඊළඟ ප්ලේස් එක බලන්න. ඒ තමයි බඹරකන්ද ෆෝල්ස්. ඒක තමයි ලංකාවේ තියෙන highestම waterfall එක. ඉතින් අපි ඒක බලන්න යන ගමන් තමයි මේ ඒත් හොඳටම වහිනවා. කළුපාන හන්දියෙන් වමට හැල්ලා යනකොට තමයි අපිට බඹරකන්ද ෆෝල්ස් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳටම වහිනවා. අපිට හමුන ලස්සන දියල්ලක් තවත්. හැබැයි ඒකේ වතුර නම් ටිකක් බොර පාටයි. ඒ අර වැස්ස නිසා වෙන්නේ නැති. මොකද මේ බඹරකන්දෙන් අතු ගංගාවක් තමයි විදියට වහින්නේ. බඹරකන්ද ෆෝල්ස් විල්ලා වලවේ ගඟේ අතු ගංගාවක් වෙච්ච කුඩා ඔයකින් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ඇල්ලේ උඩ අපිට දකින්න පුළුවන් ෆයිනස්කස් ගොඩාක් ලස්සනයි. ඉතින් මේක ඉතාමත් ලොකු දියල්ලක්. මේ දියල්ල උස අඩි 863යි. මීටර වලින් ගත්තොත් 263යි. ඉතින් ගොඩාක් ලස්සනයි. ෆයිනස්කස් නැතිනම් තමයි ඉතා චුටි දුරක් තමයි අපිට යන්න පුළුවන්. දැන් අපි බඹරකන්ද ෆෝල්ස් බලලා ඉවර වෙලා මේ යන්නේ දඹේ තැන්න ටී ෆැක්ටරි එක බලන්න. ඉතින් අපි දැන් මේ යන්නේ හපුතලේ හරහා. හපුතලේ සයිඩ් එක නිසා ගොඩාක් සීතලයි මේ ඒරියා එක. අපිට පේනවා ගොඩාක් ටී ස්ටේට්ස් තියෙනවා මේ හරියේ. හපුතලේ ඒරියා එක කිව්වහම ලංකාවේ මීදුම් නගරය කියලා කියන්නේ අන්න ඒකට. ඉතින් මේ ඒරියා එකේ තමයි දඹේ තැන්න ටී ෆැක්ටරි එක තියෙන්නේ. අපිට හම්බුණා චුටි ලේක් එකක් හපුතලේ පැත්තේදී. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ තවත් ටී ස්ටේට් එකකට. ලෝවර් ඩිවිෂන් එක තමයි මේක තියෙන්නේ. අපේ ඩිවිෂන් එක බලන්න ඕන නම් අපි උඩටම යන්න වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් නතර කරලා ෆොටෝස් වගේ ගන්න ඕනේ නිසා බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඒකට යන පාරේදී අපිට හම්බුණා ලස්සන රොටි කඩයක්. අපි ඒකෙන් නැවැත්තුවා. රොටි කන්න ඒ වගේම අපිට හම්බුණා ලස්සන view point එකක්. ලස්සනට මේකෙදි අපිට බලාගන්න පුළුවන් ඇත්තටම නුවරඑළිය හපුතලේ කොයි වගේද කියලා. මාරම ෆීලින් එකක් එන්නේ හිට ගියාම. අපි යන පාරේදී තාත්තා කිව්වා තේ දල් ටිකක් කඩාගමු. අපි
handmade tea හදමු කියලා. ඉතින් අපි තේ ගල් ටිකක් කඩා ගත්තා. ඔන්න අපිට හම්බෙනවා දැන් දඹේ තන්න ටී ෆැක්ටරි එක. දඹේ තන්න ටී ෆැක්ටරි එක තමයි ලංකාවේ තියෙන පරණම ටී ෆැක්ටරි එක. ඔයාලා දන්නවනේ ලිප්ටන් සීට් එකේ නිර්මාතෘවරයා තමයි මේ තේවත්තේ හිමිකරු. ඉතින් අද අපිට දඹේ තන්න ටී ෆැක්ටරි එක නම් බලන්න හොන්න හම්බුනේ නැහැ. මොකද අවුරුදු නිසා ටී ෆැක්ටරි එක වහලායි තිබුණේ. ඉතින් ඒකට කමක් නෑ අපිට තවත් ලස්සන view point එකක් හම්බුණා. බලන්න බලාකුළේම ඈතට ලස්සනට පේනවා. අපි මෙතනත් ෆොටෝස් ටිකක් ගැහුවා. දඹේ තන්න ඉඳලා ඔන්න දැන් අපි ආව හපුතලේ ටවුන් එකට. හපුතලේ ටවුන් එක මීදුම් නගර කියලා කියනවනේ. ඇත්තටම මීදුමින් බහිලා මුකුත්ම පේන්නේ නැහැ. හපුතලේ ටවුන් එක පහ කරලා අපි ආව ඇල්ලට. දැන් අපි යන්නේ අපේ ඩිනර් එක ගන්න. ඇල්ල ටවුන් එක ෆොරිනර්ස් ලගෙන් පිරීලා තමයි තියෙන්නේ මේ දවස්වල. පොඩි වැහිපදයකුත් යනවා. නමුත් ඒක එච්චරටම ගාණක් නැහැ. මේ හොටෙල්ස් ඔක්කොම ෆුල් වෙලා තියෙන ෆොරිනර්ස් ලගෙන්. එයාලා ඇවිල්ලා නටනවා, සින්දු කියනවා, ගොඩාක් විනෝද වෙනවා. ඉතින් අපි මේ ටික බලාගෙනම අපි ගියා රෙස්ටොරන්ට් එකකට කෑම ගන්න. ඉතින් අපි ආල් වීඩියෝස් දෙන්නම් ඒවලත්. ඔන්න ඉතින් අපි ආව මවුන්ට් හයිකින් රෙස්ටොරන්ට් එකට. මෙයාලගේ හොඳ වෙල්කම් එකක් තිබ්බා. DJ එකත් ලස්සනයි. ඉතින් ඔන්න අපි ඕඩර් කරා prawn fries එකකුයි milk shakes එකකුයි. අම්මිට ඕනේ කිව්වා passion fruit flavour එකකින්. මයි මල්ලි ඕඩර් කරා strawberry flavour එක. 1335 වලට ඒක පාඩු නැහැ. ඇත්තටම ගොඩාක් රස flavour එකක් ඒක. මාගේ මල්ලිගේ සිලෙක්ෂන් එක තමයි. passion fruit එකට වඩා නම් strawberry එක රහයි. මේ තියෙන්නේ අපි රෑ හිටපු ප්ලේස් එක. ඉතින් මේ තමයි අපේ රූම් එක. හරිම ලස්සන මේ රූම් එකත් ලස්සන වීව් එකක් තියෙනවා. ඇල්ලනවා නම් අනිවාර්යයෙන්ම එරිකට් හෝම් ස්ටේ එකේ නැවතිලා බලන්න. ඊයේ රෑ ඇල්ලේ ඉඳලා දැන් අපි යන්නේ නුවරඑළිය පිටත් වෙන්න. යන ගමන් අපිට හොඳ කඩයක් හම්බුණා. අපි උදේට කෑවා රද්දුහාල් සම්බෝල පුක සැමන්. හරිම රසයි මෙයාලගේ උදේ කෑම. ලස්සන සින්දු දාලා අපි උදේට කාලා නිදහසේ අපේ ට්‍රිප් එක යන්න ස්ටාර්ට් කරා. ඔයාලා අපතලේ හරහා නුවරඑළිය යනවා නම් මේ තැනට යන්න මතක කරන්න එපා. මේ තමයි සෙන්ට් ඇන්ඩ්‍රූස් චර්ච් එක. අපි හැමසැරේම නුවරඑළිය යනකොට අපතලේ තියෙන මේ සෙන්ට් ඇන්ඩ්‍රූස් චර්ච් එකට ගිහලා තමයි යන්නේ. හැබැයි අද අවුරුදු නිසා මේ චර්ච් එක පහළ කරනවා තියෙන්නේ. ඒ වගේ මෙතනින් ඈතට ලස්සනට වීව එකක් තිබුණා. අපි චර්ච් එකට ගිහිල්ලා මේ තියෙන චර්ච් එක දුක කලර් චර්ච් එක. ඇතුළ නම් හරිම ලස්සනයි. අවසනාවකට අපේ ඉන්නේ ගහලා කමක් නැහැ. ඊට ගිහිල්ලා බලමු චර්ච් එක. අවුල් එන්වයරන්මන්ට් එක තියෙනවා. සෙන්ට් ඇන්ඩ්‍රූස් චර්ච් එක බලලා අපි දැන් යන්නේ අඩිෂම් බංගලෝ එක බලන්න. උදේම නිසා සෙනග ටිකක් අඩුයි. නමුත් දවල් වෙනකොට නම් සෙනග ටිකක් වැඩි වෙයි. අපි වාහනේම දාලා අපි යනවා අඩිෂම් බංගලෝ එකට පයින්. ඔයාලට පේනවනේ දෙපැත්තේ ඒ දෙපැත්තේ තියෙන තංගල්ල වන රක්ෂිතය. ඒකත් ලස්සනයි. ඉතින් මාර ෆීලින් එකක් තියෙන්නේ ලේ මැද්දේ යනකොට. ඉතින් අපි ටිකට් ගත්තා ඇඩිෂන් බංගලා යන්න. පොඩි අයට
රුපියල් 50යි ලොකුවට රුපියල් 100 වගේ වෙනවා. ඉතින් ඇඩිෂන් බංගලාකට ගිහිල්ලා එනකොට අපිට මේ නිවිද යාළුවෝ හම්බුණා. එයා හරිම ෂෝක්. ඉස්සරහින් යන බගට යාළුවා ඇක්සිඩන්ට් වුණා. ඉතින් අපි ආව බේරගත්තා කොහොමද? දැන් අපි මේ යන්නේ ඔහිය රෝඩ් එකේ. ඔහිය රෝඩ් එකේ ගිහිල්ලා හොටන් ප්ලේන් බලලා නුවරඑළිය ටවුන් එකට ගිහිල්ලා නුවරඑළිය ටවුන් එකේ තියෙන හග්ගල මල් ගාඩන් එක බලන්න තමයි අපේ ප්ලෑන් එක.
මේ තියෙන්නේ ඔහේ ස්ටේෂන් එක. ඔහේ ස්ටේෂන් එක නම් ලස්සනයි. නමුත් ඉස්සර තරම් ලස්සන නැහැ. මොකද ඉස්සර ලස්සන ඩේසිය මල් පාත්තියක් මෙතන වගලා තිබ්බා. දැන් නම් මේ ඩේසිය මල් පේන්නවත් නැහැ. කොහොම වුණත් ඔහියෙන් තමයි ලස්සනම තැන. අපි මෙහෙම හෝටන් ප්ලේන් යනකොට ඇත්තින් අපිට පෙවුණු ලොකු මීදුමක්. මේ පේනවද ඔයාලට? මේ මීදුම උඩ හරිය ඉඳලා තමයි එන්නේ. වලාකුළු වගේ හරියට නේද? මේ මීදුමත් එක්ක පොඩි වැහිපොදයක් යනවා. හරිම ලස්සනයි ඈත ඉඳලා මේ මීදුමට ඇතුළු වෙනකොට. හතර වටේම මීදුම දාලා තියෙන්නේ පාර පේන්නේ නැහැ. ඉතින් අපි මේ මීදුම අතර යනකොට අපිට හම්බුණා කබානා කියලා එකක්. අපි එතන නතර වෙලා ෆොටෝ දෙක තුනක් ගහලා අපේ ගමන කන්ටිනියු කරා. මේ තියෙන්නේ හෝටන් ටන්නේ එන්ට්‍රන්ස් එක. මෙතනින් ටිකට්ස් අරගෙන හෝටන් ටන්නට යන්න ඕනේ. අපි දැන් යමු ටිකට්ස් ගන්න. ඔන්න අපි ආව හෝටන් ප්ලේන් එකට. හෝටන් ප්ලේන් එකට ආව විතරයි ලොකු මීදුමක් ඇවිල්ලා හෝටන් ප්ලේන් එක පුරාම යන්න ගියා. ඔය තියෙන්නේ මීදුම. ඉතින් අපි ඉක්මනට ගියා ටිකට්ස් ගන්න ඕන නිසා හෝටන් ප්ලේන් එක. හවස 6ට වාහන නිසා මේ තමයි අපි යන පාර. හරිම ලස්සනයි. හෝටන් ප්ලේන් කියලා කියන වචන මීනින් එක මොකක්ද? හෝටන් ප්ලේන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නුවරඑළිය පැත්තේ කඳුනේ තියෙන්නේ. නමුත් හෝටන් ප්ලේන් කියලා කියන්නේ කඳු මැද්දේ තියෙන තනිතලා බිමක්. ගොඩක් අය හෝටන් ප්ලේන් ගියාට මේකේ තේරුම දන්නේ නැහැනේ. ඔන්න එහෙනම් දැනගන්න. හෝටන් ප්ලේන් කියලා කියන්නේ නුවරඑළිය කියන්නේ උඩරට පැත්තේ තියෙන තනිතලා බිමකට තමයි මේ හෝටන් ප්ලේන් කියලා කියන්නේ. දැන් අපි ආවා වර්ල්ඩ්ස් එන්ඩ් වලට ලෝකාන්තයට.
අපිට ලෝකාන්තයට ඇතුළු වෙන තැන වීඩියෝ ක්ලිප් එක ගන්න වුණා. ඉතින් මේ තියෙන ලෝකාන්තයට යන පාරේ අපිට හම්බුණ වත් ලස්සන ඇල්ලක්. මේකෙත් පහින් අපි අමතක කරේ නැහැ. මේකෙත්ලා ඉතින් අපි දැන් ඕනේ යනවා ලෝකාන්තයට යන්න කිලෝමීටර් 9ක් විතර තියෙනවා. අපි 9ම ගියේ නැහැ. භාගයක් ගිහිල්ලා බැහැරවා කිලෝමීටර් 9ක් යන්න අපිට එතනින් කිව්වා 4 hours වගේ යනවා කියලා. අනිත් එක මෙතන අස කළු කරලා වැස්සක් වහින්න ගත්තා. ඉතින් අපි මගක් ගිහිල්ලා ඒත් හැරිලා ආවා. අපිට හරියටම ලෝකාන්තේ බලන්න යන්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් ලෝකාන්තයට ගිහිල්ලා එනට මෙන්න මේ යාළුවා ඔබට මගදී හම්බුණා. එයා නම් හරිම ෂෝයි. හීලා එක්කෙනෙක් වගේ මං හිතන්නේ. එයාට කෑමක් දීලා කට්ටිය. මේ තමා අඹේවැල ෆාම් එකේ රෝඩ් එක. ඉතින් අපි අඹේවැල ෆාම් එකටත් යන්න හිතුවා. ලොකු වෙහිකලුත් තියෙනවා. යන්න පුළුවන් වේද දන්නේ නැහැ. හරියටම ෂුවර් නැහැ. කොහොම වුණත් මේ රෝඩ් එක ලස්සනයි. ඔයාලට මේ පේන තනකොළ මේ හරකුන්ට කන්න දෙන තනකොළ එයාලට තමයි මේ තනකොළ වවලා තියලා කිරි ගන්න ඕනේ නිසා. අඹේවැල ෆාම් එකට යන්න හම්බුනේ නැති නිසා අපි ගියා ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. ස්ට්‍රෝබෙරි කේක් එකකුත් කාලා අපි දැන් මේ ස්ට්‍රෝබෙරි ෆාම් එක පොඩ්ඩක් බලන්නයි කියලා. මල්ලි තමයි පෙරමුණ අරගෙන යන්නේ. බලමු මොනවා වෙයිද කියලා. හැබැයි අද වැස්ස නිසා පොළොව පොඩ් මඩ වෙලා තමයි තියෙන්නේ. යන්න නම් ටිකක් අමාරුයි. හැබැයි අහන්න හම්බුණා මේ ෆාම් එකේ ස්ට්‍රෝබෙරිස් විතරක් නෙමෙයි බෙරීස් දී 3ම වවලා තියෙනවා කියලා. ඒ කියන්නේ බ්ලැක්බෙරි වගේම බ්ලූබෙරිත් ෆාම් එකේ වවලා තියෙනවා කියලා අපිට අපි කේක් ගත්ත කැෂියර් එකේ කිව්වා. දැන් මේ අපි ඇවිල්ලානේ බ්ලැක්බෙරි ෆාම් එකකට. බ්ලැක්බෙරි වලට මේ මෙතනත් ඔරෙන්ජ් කලර් බෙරි වගේක් තියෙනවා. අපිට හරියටම ඒකේ නම අහගන්න බැරි වුණා. මේ තමයි බ්ලැක්බෙරිස්. අපි මල්බෙරි කියලා කියනවා. අපේ ගෙවල් වල තියෙනවානේ ඇඹිල්ල කියලා. මේ ඒවා. ඒ පිටරට වවා.
ඉතින් අන්න අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලලා ආය අපේ ගෙදර එන්න අපි පිටත් වුණා. ගමන් නැවතත් අපි අරන් ආපු අපිට හිරිකඩුවේ කියන මිල පාර අපිට හම්බුණා. ඉතින් ඔන්න යාළුවනේ අපේ vlog ගැන කමෙන්ට් එකක් ඔයාලා අපිට දෙන්න ඕනි. ඉතින් අපි අපේ ගෙදර ආවා. Hey, I'm so happy to be here. Thank you for watching us. Bye.